ඔයාව අද එක් කරගෙන ආවේ ලස්සනම තැනක් බලන්න ශ්‍රී ලංකාවේ. ඉතින් ආයුබෝවන් හැමදෙනාටම ගොඩක්ම ස්තුතියි ශ්‍රී ඇන් ඊශ්‍රායල් ට්‍රැවල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාටම ඒ වගේම මේ වීඩියෝ එක බලන්න ආව ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. හරිම ලස්සන දර්ශනයක්. හරියට ආටිෆිෂල් පික්චර් එකක් ආටිෆිෂල් වීඩියෝ එකක්. ඒ කියන්නේ AI නිර්මාණයක් වගේ. නෑ මේක ඇත්තම වීඩියෝ එකක්. මේක ඊශ්‍රායල් වීඩියෝ එකක් නන් නෙමෙයි. ශ්‍රී ලංකාවේ ලස්සන පළාතක වීඩියෝ එකක්. ඔයාලා මං හිතන්නේ මේ දර්ශනය දැකලා ඇති. බොහෝ දෙනෙක් මං හිතනවා දැකලා ඇති කියලා. මම නම් මේ දැක්ක පළවෙනි වතාව මගේ ජීවිතේටම. ඉතින් මේ තියෙන්නේ පොල්ගස් පේලියක්. බලන්න හරිම ලස්සනයි පොල්ගස් පේලිය. ඒ වගේම ඒක ඈතින් දැක්කාම ලස්සනට පේන්නේ අහස තියෙනවා වගේ ඊට එහා පැත්තෙන් තියෙන්නේ ඇත්තරම මුහුද. ඒක පේන්නේ නැහැ. ඒක නෙමෙයි මේකේ විශේෂත්වය මට පෙන්වන්න ඕන වුණෝ. මේකේ මේ විශේෂත්වය කියන්නේ අතුරේ යනවා කියන එක මම පින්තූර වලින් වීඩියෝ වලින් දැකලා තිබුණට ඇත්තටම හැබැයින් දැකලා තිබුණේ නැහැ. ඔන්න මගේ ජීවිතේටම දැක්ක පළවෙනිම වතාව තමයි මේ අතුරේ යනවා කියන එක. ඉතින් හොඳින් බලන්න මේ වීඩියෝ එකේ ඔයාලට ඒක දකින්න පුළුවන්. ඉතින් දන්න අය කියන්න මේ කොහෙද කියලා. මේ තියෙන්නේ ලංකාවේ. මං තැන නොකිය ඉන්නද කියන්නද? ලංකාවට නිවාඩු ගිය වෙලාවේ ඒ කියන්නේ නිවාඩු ඉවර වෙලා ලංකාවෙන් ආපහු ඊශ්‍රායල් වලට එන්න ආපු දවසේ තමයි මම පොඩ්ඩක් ඇවිදින්න ගියේ මේ පළාතේ. ඉතින් කවදාවත්ම ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා මට යන්න ආසාවක් තිබුණා. ඒ නිසා තමයි ගියේ. ඔයාලත් මං හිතනවා බොහෝ දෙනෙක් මේ තැනට ගිහිල්ලා ඇති කියලා. තියනා නේද මේ කුරුසපල්ලිය? අන්න එහෙ. කුරුසපල්ලිය තියන්නේ. අන්න ඒකේ පිටිපස්සේ තමයි මෙන්න මේ දර්ශනය දකින්න ලැබෙන්නේ. මේ ගස්වල පොල් හැදෙන්නේ නැහැ. මොකද පොල් මල් මදින නිසා. ඉතින් හොඳින් බලන්නකෝ. මේ පොල් මල් මැද කෙනෙක් මේ අතුරේ යනවා. හොඳින් බැලුවොත් ඔයාලට පෙනේවි. මම නම් මේ දර්ශනය මගේ ජීවිතේටම හැබැයින් දැක්ක පළවෙනිම වතාව. ඔන්න දැකලා තියෙන අය කමෙන්ට් කරන්නකෝ මේ වීඩියෝ එකෙන්. ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි. ගොඩක් දෙනෙකුට මං හිතනවා මේ වීඩියෝ එක දකින්න ලැබුණු නිසා මේ තැන බලන්නත් අනිවාර්යෙන්ම යයි කියලා. මොකද කුරුසපල්ලියට පිටිපස්සෙන් තමයි මේ දර්ශනය අපිට දකින්න ලැබෙන්නේ. හරි ඉතින් මේ වගේ දර්ශන, මේ වගේ වීඩියෝ, මේ වගේ ලස්සන තැන් ඔයාලට ශ්‍රී ඇන් ඊශ්‍රායල් ට්‍රැවල් YouTube channel එකෙන් අරගෙන එනවා. ඊශ්‍රායලේ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවෙත් වෙනත් රටවල් වලත් මම වීඩියෝ ඔයාලට අරගෙන එනවා. ඉතින් රැඳිලා ඉන්න ශ්‍රී ඇන් ඊශ්‍රායල් ට්‍රැවල් YouTube channel එකත් එක්ක දිගටම මාත් එක්ක ඇවිදින්න යන්න subscribe කරලා තියාගන්න. ඉතින් ඔබ ලෝකයේ නොදුටු ලස්සන තැන් හැබැයින් දකින්න ශ්‍රී ඇන් ඊශ්‍රායල් ට්‍රැවල් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමදෙනාටම ජයම වේවා.